ආයිබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා. අද මම වීඩියෝ එකකින් ඔකට කතා කරන්න යන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ YouTube එකේ අපිට කාටවත් කමෙන්ට් කරන්න බෑ. ඒ වගේම තමයි වෙනත් අයගේ කමෙන්ට් අපිට බලන්නත් බෑ. ඒ වගේම අපේ කමෙන්ට් අපිට බලන්නත් බෑ. අන්න ඒකට විසඳුමක් තමයි අද මම ඕ කට්ටියට කියලා දෙන්න යන්නේ. හරි. ඕ කට්ටිය යන්න YouTube app එකට ඕ කට්ටියගේ normal YouTube app එකට යන්න. right. app එකට ගියාම හරි ඇප් එකට ගියාම ඕ කට්ටිය මම ඔකට පෙන්නන වීඩියෝ එකක් විතර ඕපන් කරලා දැන් බලන්න මේ වීඩියෝ එකේ අපිට කමෙන්ට් බලන්න බෑ. මේ පේනව නේද? කමෙන්ට් බලන්නත් බෑ. අපිට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්නත් බෑ. අන්න මොකද මේ වෙලා තියෙන්නේ නිකන් වීඩියෝ මේ කමෙන්ට් එක හයිට් වෙලා වගේ තමයි තියෙන්නේ. අන්න ඒක ඉවත් කරගන්නේ කොහොමද කියලා තමයි අද මම වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. අපි නිකමට පොඩි ෂෝට් වීඩියෝ එකකුත් බලමු ගිහිල්ලා. දැන් මේ ෂෝට් වීඩියෝ එක බලන්න. මේ ෂෝට් වීඩියෝ එකේ කමෙන්ට් දාන්න බෑ. මෙන්න මේ හැරි මේ පේනවනේ. ඒක ඕපන් වෙන්නෙත් නැහැ. ඒකත් හයිට් වෙලා වගේ තමයි තියෙන්නේ. රයිට්. ඒකටත් මම ඔකට විසඳුමක් අද කියලා දෙන්න යන්නේ. හරි. බෑක් වෙන්න. බෑක් වෙලා ඕ කට්ටියගේ YouTube account එක ඕපන් කරගන්න. මෙන්න මේ හැරි තියෙන YouTube account එක මෙන්න විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේකේ මේ දකුණු අත පැත්තේ උඩ තියෙන මෙන්න මේ දතිරෝධයක් වගේ අයිකන් එක. setting icon එක. අන්න ඒකට එකපාරක් ටච් එකක් දෙන්න. ටච් එකක් දීලා මේ විදිහට ඕපන් කරගත්තාම මෙතන තියෙන මේ general කියලා උඩින්ම. අන්න ඒකට එකපාරක් ටච් එකක් දෙන්න. ටච් එකක් දීපාම චුට්ටක් පහළට යන්න. මෙතන තියෙන setting ඔකට්ටිය කිසිම දෙයක් ඔකට්ටිය මුකුත් කරන්න යන්න එපා. මම මේ කියලා දෙන ඇරෙන්න. හරි. ඔකට චුට්ටක් පහළට ආපුවා මෙන්න මේ ටික් එක. හොඳට මේක කියවලා බලන්න. මේකෙන් මේ වෙලා තියෙන්නේ ඔකටට කමෙන්ට් දාන්න බැරි වෙන්න කමෙන්ට් හයිට් වෙලා තියෙන්නේ. අන්න ඒ කමෙන්ට් හයිට් වෙලා තියෙන එක මෙන්න මේකෙන් අපි මෙන්න මේ ටික් එක මෙන්න මේ විදිහට ඔෆ් කරගන්න. ඔෆ් කරගත්තාම දැන් ඔකටට පුළුවන් කමෙන්ට් ටික බලන්න පුළුවන් කමෙන්ට් ඒ කට්ටියට දාන්න පුළුවන්. මෙතනින් 95ක් විතර වැඩි දැන් සාර්ථකයි. හරි. මෙතනින් බෑක් වෙන්න. රයිට්. මොකට වීඩියෝ එක නිකන් ඕපන් කරලා පෙන්නන්න. ඉස්සලා වීඩියෝ එක ඕපන් කරගමු. රයිට්. ඕ කට්ටියට දැන් පේන මෙන්න මේ හරියේ අර කමෙන්ට් දාන තැන මෙන්න මේ විදිහට කමෙන්ට් දාන්න පුළුවන් වෙන්න අරකින් පස්සේ හැදිලා තියෙනවා. රයිට්. ඊට පස්සේ බෑක් වෙන්න. සම්පූර්ණයෙන් බෑක් කියලා ඕ කට්ටිය යන්න ෆෝන් සෙටින් වලට. දැන් යන්න ඕනේ ෆෝන් සෙටින් වලට. මේ විදිහට ෆෝන් සෙටින් ඔන් කරගෙන මේ හැරි තියෙන මේ ඇප් කියලා එකක්. මෙන්න මේ හැටි. ඔකට ඇප් කියලා මෙතන නැත්තම් මෙතන සර්ච් බාර් එකේ ඇප් කියලා සර්ච් කරන්න. එතකොට අනිවාර්යෙන් ඇප් ටික පෙන්නයි. ඒක ඕපන් කරගන්න. ඇප් ටික ඕපන් කරගත්තාම ඔය කට්ටියගේ ෆෝන් එකේ රන් වෙන ඇප් ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේකෙන් ඔය කට්ටිය YouTube ඇප් එක හොයාගන්න. මෙන්න මේක. YouTube normal ඇප් එක මෙන්න විදිහට හොයාගන්න. ඒක ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම චුට්ටක් පහළට ආපුවාම මෙන්න මේ හැරි තියෙනවා storage කියලා. මෙන්න මේ හැරි. අන්න ඒකට එකපාරක් ටච් එකක් දෙන්න. ටච් එකක් දීපුවාම මෙන්න මෙතන තියෙන clear data කියලා. දැන් ඔකට මෙතන පේනවා මේ data 92ක් මෙගාබයිට් 92ක් මෙතන දැන් full වෙලා තියෙනවා මේ data. අපි ඒක clear කරගන්න ඕනේ. දැන් මේක මම නම් මේ දැන් සතියට දෙපාරක් විතර මම මේක clear කරගන්නවා. ඔය කට්ටියත් එහෙම සාමාන්‍ය මාසෙට දෙපාර තුන් පාරක් අනිවාර්යයෙන් මේක clear කරගන්න. මොකද ෆෝන් එකේ ස්පීඩ් එකටත් හොඳයි. ස්ලෝ වෙන්නේ නැහැ ෆෝන් එක එතකොට. මගේ සාමාන්‍ය ඔය කට්ටිය බලන්න මෙතන තියෙයි මෙගාබයිට් 500ක් මෙගාබයිට් 600ක් 800ක් වගේ තියෙයි. ඒක අනිවාර්යෙන් clear කරගන්න කිසි දෙයක් වෙන්නේ නැහැ ෆෝන් එකට. රයිට්. ඊට පස්සේ මෙතන මේ තියෙනවා clear data කියලා. අන්න එකට එකපාරක් ටච් එකක් දීලා මෙන්න මේ විදිහට data ටික delete කරලා clear කරගන්න. රයිට්. ඔකට පේනවා මෙතන දැන් 0 වුණා. රයිට්. ඊට පස්සේ මෙතනින් back වෙන්න. back වෙලා ඔය කට්ටිය යන්න ඔය කට්ටියගේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා Play Store එකේ search bar එකේ search කරන්න YouTube කියලා. මෙන්න YouTube කියලා search කරගන්න. සර්ච් කරගත්තාම මෙතන බලන්න ඕ කට්ටියගේ ඕපන් කියලා තියෙනවා නම් ඕපන් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන අප්ඩේට් කියලා තියෙනවා නම් අනිවාර්යෙන් අප්ඩේට් කරගෙන ඇප් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි ඕ කට්ටියගේ ඇප් එක පෙන්වන්නේ. හරි. අපි බලමු ඉස්සලා වගේ දැන් කමෙන්ට් දාන්න එහෙම පුළුවන්ද කියලා. ඔය කට්ටිය කලිනුත් දැක කමෙන්ට් එහෙම දාන්න පුළුවන්. අප්ඩේට් කරාට පස්සෙත් අපි බලමු කමෙන්ට් එහෙම දාන්න පුළුවන්ද කියලා. මේ විදිහට මම ෂෝට් වීඩියෝ එකක් ඕපන් කරගන්නවා. දැන් ඕ කට්ටියට පුළුවන් කමෙන්ට් දාන්න ඒ වගේම කමෙන්ට් බලන්න උනත් මෙන්න මේ විදිහට පුළුවන්. ඉතින් යාළුවනේ මං හිතනවා වීඩියෝ එක ඔය කට්ටියට තේරෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. සුබ දවසක් ඔය කට්ටියට.